ලොකුමත් මම පිළිගන්නවා සාදරයෙන් ආදරයෙන් තරුදු බ්‍රෝ SL YouTube channel එකේ කියන පළවෙනි වීඩියෝ එකට මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා ඔයාගේ ෆෝන් එක හැක් වෙලාද කියලා 100%ක්ම දැනගන්න විදිහකුත් ඒ හැක් එක අයින් කරගන්න විදිහකුත් අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් තව කරුණු දෙයක් මතක් කරන්න තියෙනවා. මම මේ YouTube එකට වීඩියෝ දාන පළවෙනි වීඩියෝ එක මම දැන් මේ ෂෝට් වීඩියෝ තමයි channel එකේ මට හිතුණා මම දන්න දෙයක් ඔයාලට කියලා දෙන්න ඕන කියලා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මගේ වීඩියෝ හොඳ නැහැ වීඩියෝ ලයික් එක කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. අනිත් කාරණේ තමයි මගේ ඉන්නේ සබස්ක්‍රයිබර්ස්ලා දැන්ට 353ක් විතර පුරණ සබස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න කියලාත් මතක් කරනවා. මම වීඩියෝ දාපු ගමන් බලන්න කැමති නම් මගේ මම සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාගන්න කියලාත් මතක් කරනවා. හරි අපි වැඩි කතා නැතුව එහෙනම් වීඩියෝ එකට යන්න අද. හරි මම ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙනවා. ආගේ ෆෝන් එක හැක් කරලාද කියලා බලාගන්න ක්‍රම සුපිරිම ක්‍රම දෙකක් හොඳටම වැඩ කරනවා 100% කරගෙන ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රම විදිහට අපි යන්න ඕනේ අපේ ෆෝන් එකට එන ඩිෆෝල්ට් කෝල් ගන්න ඇප් එකට. ගිහිල්ලා මම මේ කියන පින් එක ටයිප් කරගන්න. තරුවයි #21# මේ පින ටයිප් කරලා ඔයාලට මෙතන SIM සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ඕන ඔයා SIM දෙකෙම කරලා බලන්න. මම මේක SIM එකෙන් වල කරලා පෙන්නන්නම් මගේ ඩයලොග් SIM එකේ. මම මෙතන මේ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. ඒතර ඔයාලට පේනවා MMI code started කියලා. හරි. දැන් ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා රිසල්ට් එක. හරි දැන් අපිට ඔන්න රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. අපිට මෙතන උඩින්ම පෙන්නනවා call forwarding කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක වැඩි ගණන් ගන්න එපා. ඒක කම්පැනි වලින් පෙන්නන එක. මෙතන voice data fax SMS කියලා එකක් හරි වාර මෙතන මේ වගේ forwarding කියලා පෙන්නුවොත් ප්‍රශ්නයක් තියෙනවා. මේක not forwarding කියලා තමයි මේ ඔක්කොම ටික පෙන්වන්න ඕනේ. එකක් හරි forwarding කියලා විතරක් පෙන්නුවොත් ප්‍රශ්නයක් තියෙනවා. මේ voice කියන එකට forwarding කියලා නම්බර් එකක් ඉස්සරහ මේ හරිය වැටලා තිබ්බොත් කියන්නේ ඔයාලට එන call ඔක්කොම මේ නම්බර් එකටත් යනවා කියලා. මෙතන SMS කියන එකටත් මෙතන forwarding කියලා මෙතනින් නම්බර් එකක් වැටලා තියෙනවා කියන්නේ ඒ නම්බර් එකට ඔයාගේ එන SMS උත් ඔක්කොම යනවා කියලා. ඔයාගේ එහෙම නම්බර් එකක් පින්නත් ඔයා ඒ නම්බර් එකට කෝල් කරලා කියන්න ඕනේ ඔයාගේ නම්බර් එකට මගේ ඔක්කොම යනවා. ඔයා ඒක අයින් කරන්න කියලා කියන්න. හරි මම ඔයාලට දෙවෙනි එක විදිහට කියලා දෙනවා. ඔයාගේ ෆෝන් එක හැක් කරලාද කියලා බලාගන්න දෙවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ ඩිෆෝල්ට් එන Play Store කියන ඇප් එකට යන්න. ඔයාලා හරි ඊට පස්සේ ඔයාලට මෙතන උඩම පේනව නේද ප්‍රොෆයිල් අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ එකපාරක් ඔයා ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා නේද play protect කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ඔයා ටච් කරගන්න. මේ ඔප්ෂන් එක ගැන කියනවා මේ ඔප්ෂන් එකෙන් වෙන ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා ඔක්කොම ඇප් ටික ස්කෑන් වීමක් සිදු වෙනවා. මේ ඇප් වලින් එහෙම ස්කෑන් වුණා කියලා ඔයාගේ කිසිම ඇප් එකක් ඩිසේබල් වෙලා අයින් වීමක් සිදුවන්නේ නැහැ. මේක ස්කෑන් වීමක් විතරයි. ඔයාගේ ෆෝන් එකේ කිසියම් අවදානමක් තියනවද? ෆෝන් එකට හැක් වීමක් වගේ තියනවද කියලා තමයි මේක ස්කෑන් වෙන්නේ. හරි අපි මේ දැන් මෙතන තියෙන ස්කෑන් කියන එක උඩ එකපාරක් ඔයා ටච් කරන්න. මේ තියෙනවා මගේ මේ ඇප් ටිකයි මේ 48ක් තව ඇප් තියෙනවා. ඒ ඔක්කොම ටික ඔටෝම එකපාරම ස්කෑන් වෙනවා. ඔය අනිවාර්යයෙන්ම මේ ටික කරලා බලන්න ඔයාගේ ෆෝන් එක හැක් වෙලාද කියලා. මේක තමයි අපිට ඇප් හැක් වෙලාද කියලා දැනගන්න පුළුවන් සාර්ථකම ක්‍රමවේදය තමයි මේ Play Store හරහා අපිට නිර්බැලීම. අපේ තව මගේ ෆෝන් එකේ ලැග් වෙන නිසා පොඩ්ඩක් වෙලා යනවා. හරි ඔන්න අපේ රිසල්ට් එක ආවා. මේ විදිහට නෝ කියලා පෙන්නනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කොළ පාටින් හරි ලකුණු පෙන්නනවා නම් මේක බැරිලා රතු පාටින් වෙලා අර ඩේන්ජර්ස් ලකුණු පෙන්නනවා නම් ඒ ඇප් එක යටින් පෙන්නනවා. ඒ ඇප් එක අනිවාර්යයෙන්ම ඩිසේබල් කරගන්න ඕනේ. නැත්නම් ඔය ෆෝන් එකට කිසියම් හානියක් තියෙනවා. මම අද මේ කරුණ ටික තමයි මම වීඩියෝ එක සාකච්ඡා කරන්න වීඩියෝ එක අරන් ආවේ. වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් විතර දාගෙන යන්නත් කියලාත් මතක් කරනවා. මම මේ YouTube එකට දාපු පළවෙනි වීඩියෝ එක මම දැන් මේ ෂෝට් වීඩියෝ තමයි පොඩි වචන හැම පොඩ්ඩක් කතා කරද්දී පැටලුණා. ඒකට සමාවෙත් ඉල්ලනවා. හරි මගේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න වීඩියෝ කමෙන්ට් කරන්න තව කෙනෙක්ට වීඩියෝ එක බලන්න ෂෙයා කරන්නත් කියලා ඉල්ලනවා. එහෙනම් හැමෝටම ගිහින් එන්න බායි.